ඔයගොල්ලෝ දන්නවද මම මේ ගමන අද යද්දී තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. අපි කොහේ හරි ට්‍රැවල් කරද්දී අපි ගමන් කරනවා කියලා කියන්නේ ඒකේ කිලෝමීටර් ගාන මයින් එකම නෙමෙයි. ඒ කියන්නේ හදවතට ළඟින්ම දැනෙන මතකයන් නැති කර ගැනීමයි. මම උදිත පීරිස්. මම ලංකාවේ තියෙන ලස්සන තැන්වලට බයිකින් ට්‍රැවල් කරලා ඒ වගේ වීඩියෝස් හදනවා. ඉතින් මං හිතනවා කවදා හරි මම මේ හදන වීඩියෝස් මම පස්සේ කාලෙක බලද්දී මට මතකයක් විදිහට මේවා බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මං ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නාගරිකත්වයෙන් පොඩ්ඩක් අයින් වෙච්ච උදේකලා වෙච්ච ගම්මානයක් තියෙන ප්‍රදේශයට. මේකට නමින් කියන්නේ බෙල්වුඩ් කියලා. මම මේ පුංචි ගමට ඇතුල් වුණත් එක්කම මට දැනුනේ නගරයේ ශබ්ද ഘോഷාවලින් නැති වුණ ගස්වල හුලං හමන සද්දෙයි කුරුල්ල සින්දු කියන සද්දෙයි. ඉතින් මේ බෙල්වුඩ් වලට ගොඩක් කට්ටිය එනවා කැම්පින් කරන්න. මොකද මෙහි වැව ගාව උඩ කන්දට ගියපුවාම මුළු නුවරම අපිට බලා ගන්න පුළුවන්. ඉර බැහැගෙන යද්දී මුළු අහසම තැඹිලි පාඩට හැරිලා වටේට තියෙන පයිනස් ගස් එක්ක අපිට වෙනමම අත්දැකීමක් අරන් දෙනවා. ඔයා මේ වගේ කන්දක් උඩට ඇවිල්ලා පොඩක් හුස්ම පොදක් ගත්තොත් ඔයාටත් තේරෙයි මේ හුස්ම අපි නගරයේ විඳින හුස්මම නෙමෙයි කියලා. මේ කන්ද උඩ එන නිහඬියාවත් එක්ක ඔයාගේ මනසටම තේරෙයි ඔයා ඉන්නේ වෙනමම ලෝකයක කියලා. ඉතින් මම කියන්නේ අපි ගමනක් යද්දී ලොකු පාරවල් අතහැරලා පුංචි අඳුරු පාරකට දාගෙන මේ ගමන යන්න. මේ පරිසරයේ තියෙන නිෂ්කලංකභාවය ගැන කියනවා නම් ඔයාලට මේකට ඇවිත්ම බලන්න වෙනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන ගමනකින් ආයෙත් හම්බෙමු.